අද මේ අපේ මිස්ටර් ගයන් සෑහෙන කාලයක් කතා කරා ඊට සයිල විසිට් කරලා බැලුවා. මේ එතකොට මේ ගයන්ගේ කේස් එකේ තියෙන්නේ මෙයාට මුලින්ම නම් අවශ්‍ය වෙලා තිබුණේ මේ ඇලුපීෂියා ස්පොට්ස් ටික කවර් කරගන්න. උනාට අපි ස්ට්‍රෝන්ලි සජෙස්ට් කරලා යාට කිව්වේ එතන විතරක් අපරාධය ඔයා ඒක කරන එක තේරුමක් නැහැ. මොකද කොණ්ඩේ දැන් ගොඩක් ගිහිල්ලා තියෙන නිසා ඔයා මේක මේ ෆුල් හදාගන්න. එතකොට ඔයාට හොඳ ජංගල් ලුක් එකක් එක්ක මේක ෆිනිෂ් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ ටික තමයි යාගේ මේ දැන් බිෆෝ මේ කිසි දෙයක් කරන්න කලින් හැම එහාලා ඉන්නයක් අතට ඩිසයිඩ් කරලා නැහැ මෙතනදී. අපි බලමු ඉන්ස්ටාග්‍රෑම් එකෙන් අහලා මේ කොහොමද මේක අපි හොයාගත්තේ ඒ විස්තර ටික. රයිට්. එතකොට මම මුලින්ම ඇත්තටම මෙහෙම මේ කොණ්ඩේ හිටවන්න තමයි මගේ අයිඩියා එක තිබ්බේ. ඒතර හිටවද්දී ඇත්තට මේක සාර්ථක නෑ කියන එක මට පොඩ්ඩක් දෙන්න තුනෙන් දැනගන්න ලැබුණා. ඊට පස්සේ මම ඉන්ටර්නෙට් එකේ හොයද්දී මේ ස්කල්ප් අප්ඩේට් එක චනුකගේ රෙමටස් නම්බරට කතා කරා. කතා කරලා පස්සේ ඉතින් කතා කරද්දී යාගේ මේ Facebook site එකක් එහෙම තියෙනකො මම ඒවට ගිහලා බැලුවා. බලුවම ඇත්තටම කරලා තියෙන වැඩ ඇත්තටම සක්සස්. ඒ කියන්නේ මේ හොඳ පිනිමාවකින් පෙනුමකින් තියෙනවා. ඒ නිසා මම තීරණය කරන්න. මුලින් මම හැදුවේ ඇත්තටම මේක කොටසක් කරන්න. පස්සේ චනුක කිව්වා ඒක හරියන්නේ නැහැ. යාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක හොඳ මදි කියලා. පස්සේ ඊට පස්සේ මම තීරණය කරා සම්පූර්ණ කොටසම මේ ට්‍රීට්මන්ට් එක කරන්න. ඒක තමයි ඇත්තටම මගේ මුලින්ම මේක වුණේ. ඕකේ ග්‍රේට් ගයිස් මම පොඩි නිවැරදි කිරීමක් කරන්න මම කිව්ව කතාවේ අර හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක සක්සස් නැහැ කියලා ඒක ඇවිල්ලා මේ අර ඒක අර යාළුවෙන්ගෙන් දැනගත්ත මතේ විතරයි. ඉතින් අපිට එහෙමයි කියලා සාමාන්‍යයෙන් කියන්න බෑ මේක සක්සස් නෑ කියලා කියන්න බෑ. මොකද ඒක ඇවිල්ලා සාධාරණයක්. වැරදි එකක් අපි සමාජගත කරලා වෙනවනේ. එහෙම එකක් නෙමෙයි. අර ඉතින් ඒ එක එක්කෙනාගේ අත්දැකීම මත තමයි මේ වචනේ. එහෙම නැතුව මිස්ටර් ගයන් මං හිතන්නේ කොතනකවත් කියනවා කියලා හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන එක සාර්ථක නෑ කියලා කියන්නේ නෑ. නේ? හරි කරන ගොඩක් අය සාගේ අත්දැකීමත් එක්ක තමයි ඔයා ඒක මොකද කරන්නේ හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. SMP එකක් වුණත් හරියම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒකත් නිවැරදි කිරීම කරමු. නැත්නම් අපිට ලොකු මඩ ප්‍රහාරයක් වදින්න පුළුවන් ඉදිරියේදී. නෑ ඒක හරි. මොකද මේ අපේ දැන් පෙරක් අයගේ තියෙන හැමේ ස්වභාවය ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගන්න ආහාර ඒවා නියුට්‍රිෂන් ඒවා අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සමහරවිට කොච්චර බලා ගන්න පුළුවන්ද මොකද වැඩේ කරන එක නෙමෙයි ප්‍රශ්නේ. හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරාට පස්සේ බබෙක් බලා ගන්නවා වගේ ඒ පොලිගල්ස් ටික බලන්න ඕනේ අදාළ ඒ ડોක්ටර් කියන ඩියුරේෂන්. සමහරවිට ඒ ඩියුරේෂන් එක අතුලද. ඉතින් එහෙම කැපවීමක් කරන්න බැරි කෙනෙක්ට කොහොමත් මම හිතන්නේ නැහැ රැඳෙයි කියලා. එහෙම දෙයක් එතන තියෙනවා. ඒක නිසා නමුත් ඒක මේ නිවැරදි කරන්න ඕනේ කියලා අනිවාර්යෙන් අපි නිවැරදි කරන්න ඕනේ. ඒක පෙලක් අයට සක්සස් මේ වෙන්න පුළුවන්. නමුත් අනික ඔයාගේ කේස් එක යටිට මම හිතන්නේ අර ඩෝන ඒරියා එකේ ප්‍රශ්නයක් ලොකුවට මෙයාට තියෙනවා. ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යද්දි මේ පේන දැලපීෂියත් එක්ක බැලුවම දැන් මෙහෙන් කෙස් ටික අරගත්තට පස්සේ ඇත්තට ඉවෙන්චුවලි මෙයාට මොකුත් ඉතුරු වෙන්නේ නැහනේ. ඉස්සරහ ටික ඇදුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම එයාට නැති වෙලා යනවා. එතකොට තේරුමක් නැහැනේ. මොකද මේ පැත්ත පීරලා පස්සට කවර් කරගන්න ලොකු මේ එෆෝට් එකක් යට දරන්න වෙනවා. ඉතින් එයාගේ කේස් එක යනුව එයාට ඒක සූට්ස් වෙන්නේ නැහැ කියලා එයා ඒක ඩිසයිඩ් කරන් තියෙනවා. ආයෙ එනවා කොහොමත් එන්න වෙනවා SMP එකකින් අර ස්කාස් ටික කවර් කරන්න. හරි. thank you ගයන්. එහෙනම් අපි වැඩේට බහිමු. right?